අද මේ කියලා දෙන්න හදන්නේ කොහොමද බින්න භාග කොටසක් මගින් වෙනත් බින්න භාගයක් අපෝහණය කරලා සරල අනුකරණයක් කරන්න කියලා. හරිද? එතකොට මේකේ අපිට මුලින්ම බින්න භාග කරන්න කියලා තියෙන කොටසක් තියෙනවා. හරි? මෙහෙම එකක්. එතකොට ඔයගොල්ලෝ මේක බින්න භාග කරන්න ගියට පස්සේ මුලින්ම බලන්න ඕන මෙහා බින්න භාග කරන්න නම් මෙහා නියම පරිමේෂිතයක්ද විෂම පරිමේෂිතයක්ද කියලා. මේක නම් හරේ මාත්‍රය අනිවාර්යෙන් වැඩි ලබේ මාත්‍රයට වඩා. හරිද? x ගේ බිඳුව x ගේ 2 අතර මාත්‍රය හරිය වැඩිනේ. ඒක මෙයා නියම පරිමේෂිතයක්. තව මෙයා අඳුර ගන්න ඕන හරිය නියම පරිමේෂිතයක් අඳුරගත්තට පස්සේ මෙයාගේ හරිය ඉන්න සාධක දෙකක් තියෙනවා. ඒ දෙන්නත් අඳුර ගන්න ඕන. එතකොට ඔයගොල්ලෝ මේක සාමාන්‍ය පරිදි කරගෙන යන අනිවාර්යෙන්ම දන්න ඕනේ. නේද? නියතයක් බෙදීම x ඍණ 1 දාන වෙන නියතයක් බෙදීම x දාන 1 දාලා කරන වැඩි දන්න ඕනේ. මම මෙතන කියලා දෙන්න හදන්නේ කොහොමද කෙටි ක්‍රමයක් ඇප්ලයි කරගන්නේ කියලා. එතකොට මේක දාන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ නිකන් අර සාධක කැඩිලා අර එකම ආකෘතියෙන් තියෙන්න ඕනේ. x වල එකේ නම් මෙතනත් x වල එක. x වල වර්ග නම් x වල වර්ග. එහෙම තියෙනවා නම් හරිද? මේක ඒ කියන්නේ මෙන්න මේ කියන ක්‍රමය ඇප්ලයි කරගන්න පුළුවන්. මෙතන කිසිම ප්‍රශ්න නැතුව ඇප්ලයි කරගන්න පුළුවන්. මට ඕනේ එක හදාගන්නේ. මම මෙතන අඩු කරලා දානවා. නැත්නම් නියතයක් හැදෙන විදිහට මේ දෙන්න මෙන්න මේ සංගුණ මේ හරිය තියෙන සාධක දෙක අඩු කරලා දානවා. සමහරට එකතු කරන්න වෙන්නත් පුළුවන්. හරිද? ඒක ගානන් වෙනස් වෙනවා. දැන් මෙතන අඩු කරාම තමයි මේක නියතයක් හැදෙන්නේ. x ඇතුලේ යන්නේ. ඒතර මේව අඩු කරාට පස්සේ ඍණ දෙකක් හැදෙනවා මේක ඇතුලේ. මේ නවයේ මට ඕනේ නෑ ඍණ දෙකක්. මට ඕනේ ධන එකක් නේ. මම ඍණ දෙකෙන් බෙදලා දානවා. එතන මම මේ ප්‍රකාශනයේ කිසි වෙනසක් කළා නෑ. මට මගේ අවශ්‍යතාවය මත හදාගත්ත පමණයි. ඊපස්සේ මම මේ හරියෙන් මේක වෙන වෙනම බෙදනවා. ඒකට එන්නේ මේ ඍණ භාගයයි 1ට x ධන එකක් ධන භාගයයි 1ට x ඍණ එකක්. හරි මම මෙතනට මෙයා දාන්නනේ. ඔන්න ඔහොම එනවා. ඔතෙන්ට එනවා. මෙතන බින්න භාගය කරලා තියෙනවා. ඊට වඩා සාධක කරන්නේ නැහැ. ඊට වඩා මේ සරල කරන්න බෑනේ. ඔන්න බින්න භාග කැඩුවා. ඕකෙන් පස්සේ ඔයගොල්ලෝ කියනවා දැන් මේක තමයි මට කියලා දෙන්න ඕන කොටස. මේ බින්න භාගයේ ඇසුරෙන් මෙයාගේ බින්න භාගය අපෝහණය කරන්න. හරිද? අර බින්න භාගය ඇසුරෙන් අර පල්ලෙහා තියෙන දෙක බෙදීම x වර්ග x වල 4 වෙන එක ඌ අපෝහණය කරන්න. හරි. එහෙම කරමු. දැන් මම මේ පැත්තට යනවා එක ගැන කතා කරන්න. මෙහෙම මම බින්න භාගයක් හොයාගත්තා. හරි. මෙන්න මෙහෙම එකක්. වැරදුනේ නැහැ නේ. නෑ, වැරදුනේ නැහැ. මේ බින්න භාගය මම හොයාගත්තනේ. දැන් මට පේනවා මට අර සම්පූර්ණ මේක හදාගන්න බැරි වුණත් මට x4 ඍණ එක මේකෙන් හොයාගන්න පුළුවන්. x4 ඍණ එක කෙනෙක් හදාගන්න පුළුවන්. හරි. ආදේශයක් දාන්න පුළුවන් x වෙනුවට x වර්ග ආදේශය. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම කොහොමද දාන්නේ කියලා නේ. ඇයි එහෙම දාන්නේ කියලා. මෙහෙමයි. මේ බින්න භාග ප්‍රකාශනය ඇත්තටම සර්ව සාම්‍යයි. ඒ කියන්නේ මේකට x ට ඍණ 1 හෝ ධන 1 හැර වෙන ඕනම එකකට මේ දෙපැත්ත ගැලපෙනවා. x ට ඔබට දාලා බලන්න බිඳුව. උත්තර ගැලපෙන්න ඕනේ. ඍණ 1 ධන 1 දාන්න එපා. ඒක දාන්න බෑනේ. මෙයාගේ වසමය නෑනේ. වසමේ ඍණ 1 ධන 1 නෑ. එහෙනම් ඍණ 1 ධන 1 හැර වෙන ඕනම අගයක් දාලා බලන්න මේකට මේක සරල සාමයක්. හරිද? ඔයගොල්ලෝ දාන්නේ x ධන 1 වර්ග කියන්නේ x වර්ග ධන 2x ධන 1 කියන්නේ එක සරල සාමයක්නේ. ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් අර පරිමේෂිත නෙවෙයි නිසා ඕනම x අගයක සත්‍යයි. මේවා පරිමේෂිතයන් නිසා මෙන්න මේ හරය බිඳු වෙන තැන් වලදී හැර වෙන ඕනම එකකට මේක සත්‍යයි. ඉතින් මේ බින්න භාග ප්‍රකාශනෙත් ওই ගතිගුණ එහෙමම තියෙනවා. එහෙනම් මට x වෙනුවට x වර්ග කියන එක දාන්න පුළුවන්. හරිද? මම දාන්නේ නැහැ නේ ඍණ 1 හෝ ධන 1. මම දාන්නේ x වෙනුවට x වර්ග. මට එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව ඇප්ලයි කරගන්න පුළුවන්. එතන ඉන්නේ x වර්ගයේ වර්ගය ඍණ 1. මෙතන දාගන්න. මම දාගත්තා. මෙතනට. හරි. තව පේලියක් සුරු කරනවා. පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්න නැතුව ඇති මම හිතන කාටවත්. ඊටමත් පැහැදිලිව කරගෙන යන්නේ. මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් බලන්න මට ඕන ප්‍රකාශනේ එක බෙදීම x4 වෙන එක නෙවෙයි. දෙක බෙදීම x4 වෙන එකනේ. එහෙනම් මම මේක සම්පූර්ණයෙන් දෙකෙන් ගුණ කරනවා. මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ මේක අර මේක සමානතාවක් තියෙන එකනේ. මට ඒතකොට දෙපැත්තටම එකම දේ කරන්න පුළුවන්. මේ හේතු තියෙනවා. හරිද? ඒවා මම ඒවා උල්ලංඝනය කරන්න නැත. මොනවා තියෙන්නේ. මම දෙකෙන් ගුණ කරන පියවර මෙතන දෙකෙන් ගුණ කරන නිසා දෙක කපලා ලියලා තියෙනවා. මෙතන එනවා දෙක කැපිලා x වර්ග ඍණ එකක්. හරි. උතෙන්ට එනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේ ගුණ කරනවා කියලා විදියක් තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් බින්න භාග වෙලාද මෙතන තියෙන්නේ? නෑ.
x4 ඍණ එකේ තියෙනවා සාධක තුනක්. x ඍණ 1, x ධන 1, x වර්ග ධන 1. ඒ කියන්නේ මේක තාම හරියට මේ සාධක වලට කැඩලා නැහැ සම්පූර්ණයෙන්. භින්න භාග වලට කැඩලා නැහැ. මේක භින්න භාග අපි කලින් හෙව්වා. නැති නේද? නැති. ඒක දැන් ඇප්ලයි කරගන්න පුළුවන්. එතකොට අපේ වැඩේ සාර්ථකයි. න්‍යාය වෙනුවට දාගන්න මේ කොටස. භින්න භාගයේ වාරයක් x ධන 1 ධන භාගයේ වාරයක් x ඍණ 1. හරිනේ? අන්න කොහොමද භින්න භාගයෙන් භින්න භාගයක් අපෝහණය කියලා කරේ කියලා හොඳට තේරෙන්න ඕන. හේතු ඇතුව මේක කරන්න පුළුවන්. හරි ඔතනින් පස්සේ මම අර පැත්තට යනවා. ඔයගොල්ලන්ට පොඩි අනුකලන කොටසකුත් ඇඩ් කරලා තියෙනවා මේක කොහොමද අනුකලනයක් කරන්න කියලා. එතකොට මෙහෙම කරන්න. ඔයගොල්ලෝගෙන් අහන අනුකලනයක් දෙක බෙදීම x4 ඍණ 1 dx අනුකලනය කරන්න. ඉතින් අපි භින්න භාගය හොයලා තියෙන නිසා ඔයගොල්ලෝ දන්නවා භින්න භාගයට ඔය අනුකලනය ඇප්ලයි කරද්දී මෙහෙම ඇප්ලයි කරන්න පුළුවන් කියන්නේ. dx හරි ඍණ දෙවාරයක් x ධන 1යි dx අනුකල එක බෙදීම dx හරිනේ හරි 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 දැන් මේ ඍණ නියම තියෙන වෙලට අදින්න මේ මල වදයක් නේ කොහොම දාගමු ඊට පස්සේ මේ ඍණ භාගය කියලා දැම්මා මෙතනින් ධන භාගය කියලා ගත්තා හරි ඔතෙන්ට ආවා දැන් මේ තියෙන්නේ සම්මත අනුකලන කීපයක් දෙකක් මේක ඇතුලේ තියෙනවා අපි ඒක ඇඩ් කරගන්නවා එක බෙදීම එක ධන x වර්ග කියන්නේ tan inverse x ඒ කියන්නේ මේ ඍණ tan inverse x හරි හරේ අවකලනයේ නවය තියෙනවා නම් ඒක ln x ln මේ ලියනවා හරේ අවකලනයේ ඉන්නේ 1 ආය තියෙනවා ඍණ භාගයයි ln x ධන 1 මේ වන්නේ හරේ අවකලනයේ නවය තියෙනවද ඔව් තියෙනවා නම් ධන භාගයයි ln x ඍණ 1 හරි ධන c කෙනෙකුත් දාන්න c කියන අභිමත නියතයක් તો ඍණ tan inverse ඍණ tan inverse x මොකද ඍණ භාගය කියලා ගන්නවා ln x ධන 1 මාපාංක ඍණ ln x ඍණ 1 මාපාංක. දැන් තා පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. තනි ln නාගේ කියලා ලියන්න. මෙහෙම. මේ ධන 1ගේ ඍණ 1 කියලා බෙදෙනවා මේ තේරෙනවනේ. තේරෙනවද? හරි. ධන c. රොතනින් තමයි වැඩි නතර වෙන්නේ. ඔන්න මම කියලා දුන්නා කොහොමද භින්න භාගයක් කරලා ඒකෙන් වෙන භින්න භාගයක් අපෝහණය කරලා ඒක පාවිච්චි කරලා කොහොමද අනුකලනයක් කරන්න කියලා භින්න භාගසුයි. හරි. එතකොට ওই දේවල් ටික තමයි ඔක් කරන්න තියෙන්නේ. ඒත් ඔයගොල්ලෝ චෙක් කරන්න තියෙන්නේ මේ වගේ ගානක මේකෙන් වෙන එකක් හොයන්න කියනවා නම් මේ ශිතයයි මේකේ අතර තියෙන යම්කිසි සම්බන්ධයක්. x ට කීය දැම්ම? x ට x ධන 1 දැම්මොත්ද හැදෙන්නේ? x ට x ඍණ 1 දැම්මොත්ද හැදෙන්නේ? හරිද? හරි. x ට 1ට x දැම්මොත්ද හැදෙන්නේ? අර ඒ වගේ වෙනස අඳුර ගන්න. x වෙනුවට x වර්ග දාලා මට ඕන එක මම හදාගත්තා. හරිනේ. ඒකට වැඩි තේරෙන්නේ නැති කියලා හිතනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.